හුඟ කාලෙකට පස්සේ ගොඩ කාලෙකට පස්සේ ආවා වීඩියෝ එකක් කරන්න. අද කරන්න වීඩියෝ එක කුවේට් වල. කුවේට් වල ඉතින් ඉන්නේ අපි. කුවේට් වල. නෑ අපි අන්තිමට වීඩියෝස් ටික ඔක්කොම ගෙනාවේ ජෝර්ජියා වල ඉඳලානේ. ඉතින් අද දැන් ජෝර්ජියා වල නෙමෙයි දැන් ඉන්නේ කුවේට් වල. ඉතින් ඔන්න ආයි පටන් ගත්තා. කුවේට් වල ඉඳලා වීඩියෝ එකක් කරන්න. අද අපි කොහෙද යන්නේ කියලා බලමු. ඉතින් දැක්කා වගේ අපි යන්නේ දැන් කුවේට් ටවර්ස් බලන්න. ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඇතුළටයි එළියටයි ගිහිල්ලා අපි කුවේට් ටවර්ස් කොහොමද තියෙන්නේ කියලා බලමු. කුවේට් ටවර් එකේ මේ රෙස්ටොරන්ට් එකට ආවේ. ඉතින් ඇතුළට ගිහිල්ලා කෑම කොහොමද කියලා බලමු. යන රෙස්ටොරන්ට් එක නෑ අපි තම්බ්නේල් එකේ දාලානේ තියෙන්නේ. ඒ හින්දා එයාලා මතක නෑ. යන්නේ ජැපනීස් රෙස්ටොරන්ට් එකකට. ඒ හින්දා දැම්ම කිව්වා මම ඒක සස්පිෂස් විදියට කියන්නේ ඉතින් ඉතින් වැඩක් නෑ නෑ බොරු මෙයාට නම් මතක නෑ. නෑ අමෝ මොකක් හරි ඒකෙන් පටන් ගන්න එක ජැපනීස් රෙස්ටොරන්ට් එක. වැඩි කතා නැතුව ගිහලා බලමු. ඉතින් දැන් අපි ඇතුළට ආවා ගිහලා බලමු. මාර තාලියයි මාව දිය වෙන්නේ නැහැ. මම ඇත්තටම කිව්වා 82 වෙනි තට්ටුවේ තියෙන කියලා මම විශ්වාස කරේ නෑ. මම කිව්වා බොරු කියලා. ඇත්තටම 82 තියෙනවා. 82 තියෙනවා. බලමු ගිහලා. කුවේට් ටවර්ස් ලොකේට් වෙලා තියෙන්නේ කුවේට් සිටි වල ඩවුන්ටවුන් වල. මේක ඇත්තටම හැදෙන්න පටන් ගන්න 1970. එතකොට 1976 වෙනකොට මේක කම්ප්ලීට්ලිම හැදිලා ඉවර වෙනවා. මේකේ උස ගැන කියනවා නම් මේකේ උස 187 මීටර. මේ රෙස්ටොරන්ට් එක ඇතුලේ ඉඳලා තියෙන වීව් එක මානම ෆැන්සි රෙස්ටොරන්ට් එකක්. ජැපනීස් රෙස්ටොරන්ට් එක. මොනවද වඩ කියන්නේ? හරිම ලස්සනයි. මාර ලස්සනයි. හරි නීට්. ඒකත් මේ වීව් එකත් එක්ක ඒකට මාරම වෙනම වයිබ් එකක් ඇඩ් කරනවා. ලස්සන වීව්. ස්ක්‍රෝල් කරන්නකෝ ළමයි. පණ ඇතු. අපි ඕඩර් කරපු ඒවා දැනගන්න ඕන නැද්ද? අපි ඕඩර් කරපු ඒවා එන්න දීලම් බලමුනේ. සර්ප්‍රයිස් වෙන්න බලමු. ඕකේ. හරි ඇති. ලස්සනයිනේ. කට්ටිය ඒක නෑ හැදෙන විදිහ දැක්කා. මේ මේ කොළ පාටට ඉන්නේ නේද? වසාබි. ඕ වව්. වසාබි ජින්ජර් ස්කැලියන්ස් එක සැමන් රෝ සැමන්. ඉතින් අද මේක තමයි කන්නේ. මොන රහද්ද? හාල්මස් කනවා. හාල්මස් වගේ තමයි. හාල්මස් වගේ නේ. එනන් චිකන්. මේක තමයි try කරන්න ඕනේ. හැබැයි පොඩි මේ after thought මේ නිකන් after thoughts මේ before thoughts ටිකක් කියනවා මේක raw. කන්න පුළුවන්. දාමු නැත්නම් බෑ. කන්න පුළුවන් වේද කියලා සැකයක් තියෙනවා. හැබැයි ආසාවට තමයි ගත්තේ මම. මොකද raw sashimi. raw වලට කියන්නේ sashimi කියලානේ. sushi නෙමෙයි sashimi කියන්නේ raw වලට මම දන්න තරමේ. raw මොනවද මම ඊට කලින් try කරලම නැහැ. wasabi ටික උත් තියෙනවා wasabi ටික ගන්න. wasabi ටික ගන්න. soy sauce එක ඩිප් කරා. How's that? මොලේටම බැස්සා වගේ එකක් වුණා. wasabi masak.
අපිට පොඩ්ඩක් වසාබි වල උපත විපත කියනවද චුට්ටක්? හරි ඕකේ no worries. දැන් මෙයා try කරන්න යන්නේ sushi එක. wasabi ටිකක් දාගත්තා. dip කරගත්තා. wasabi එකේ සැර යනවානේ. wasabi එක පොඩ්ඩක් ගත්තා සැරයි. සමහර කට්ටිය සමහර කට්ටිය wasabi එක soya sauce එකේ mix කරගෙන කනවා. soya sauce එක mix කරලා එහෙම කනවා. ඒ විදිහටම You කනවා. can enjoy the whole plate. Thank you. මේ තියෙන තනිකර raw tuna එක. raw salmon එක. හරි. ඊළඟ ඒවා try කරලා මම නම් chicken crispy chicken කියලා කෑවා. soup noodles එක නම් තියෙනවා එහෙම try කරමු. මේ හැන්දි ගෑරප්පුත් තියෙනවා ඕන්න. Thank you. දැන් අර කොහොමද ඉතින් මේකේ soup එක දාගන්න වෙනවනේ. හරි ඒක කොහොමද කරගන්න කාලයි. Just need to try that. box show ne. Happy birthday to you. How's that? Oh, sushi එකට ඔයා රේට් කරේ නෑනේ. sushi එකට දෙන්නේ 8ක්. හ්ම්. 8යි මේකට clam soup එකට දෙන්නේ මේක 8යි නේ. මේකට 6ක්. ඔයාට කියන්නේ 10 out of 10 නම් උන්කුත් නැන්ද? 10 out of 10 කිව්වා. clams තමයි තද දෙයක් වගේ අතට දැනුණා. මම shape එකේ බලන්න. බලන්න. වැටෙන තිබ්බොත් එහෙම clam ගේ මුතු ඇටේ. මුදු වැටේ හොයනවා. කටස් කරලා නිකන් වැලි කැටයක් කියලා හිතන්න එපා. ලැබුණා වගේ. මුතුද? මුතු. නෑ වැලි කැටය. අමාරුවෙන් කනවා. කෑම ටික වැඩි වගේ. මේක තාම තියෙනවා ඉතුරු. ඒ සුප් එකේ හැමමයි. සුෂි එක නම් එකයි ඉතුරු. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? කෑම ගැන තමයි. overall experience එක ගැන. overall experience එක හොඳයි. කෑම තව ටිකක් රස වුණා නම් තවත් හොඳයි. ඒත් එක්කම බලද්දී අර වේව් එකයි experience එක හරියම ලස්සනයි. ඊළඟට අපි අර මෙතන දැන් ටේබල් එකේ අපිට පේන එළියේ මොහොතේ වෙන තැනක ටේබල් එකකට ගිහිල්ලා පෙන්නන්නම් මේ කුවේට් ටවර් එකේ අර රවුම. දැන් අපි මේ ඉන්නේ 82 වෙනි ෆ්ලෝ එකේ. සෑහෙන ගණන් දීලා මේ මුහුදු ජීවීන් කරා උනාද මුහුදු පැලෑටි කරනවා. අපි දැන් මේ ඉන්නේ 82 වෙනි ෆ්ලෝ එකේ. කන්න මම නම් done. මට කන්න බෑ. How's your date? මං ඇහුවේ how is your day නෙමෙයි date කියලා. ඔයාලට චුට්ටක් වැරදුනා ඒක. clams තියෙනවා. Please finish this bowl. අපේ හිටපු ටේබල් එක, මේ ලස්සන විව් එක, මේ තියෙන ඒ බෝලේ.
මේක ආකිටෙක්චර්ස්ලා දෙන්නෙක් එකතු වෙලා තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ස්වීඩිෂ් ආකිටෙක්චර්ස් දෙන්නේ. එතකොට මේක ඉරාකය මෙහ ආක්‍රමණය කරාට පස්සේ මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ආපහු මේක රීබිල්ඩ් වෙනවා 1992. කියන්නේ රීබිල්ඩ් වෙලා ජනතාව වෙනුවෙන් ඕපන් වෙනවා. ඉතින් අපි කුවෙට් හව එකේ ඉඳලා පල්ලෙහාට ආවා කෑම කාලා ආවා. මේ මෙතන පොඩි වැදගත් දෙයක් දැක්ක පෙන්වන්න ඕන කියලා ඉතින් මේ රටේ ඉඳි ගස් තමයි මේ තියෙන්නේ. මේ රටේ ඉඳි ගස් වල මේ කාලේ රටේ ඉඳි වැවෙන කාලේ. ඉතින් මේ ගෙඩි එහෙම හැදිලා තියෙනවා. ගෙඩි වැටලා තියෙනවා රටේ ඉඳි. අමු ඒවා ගැට ඊට පස්සේ වේලිච්ච ඒවා එහෙම මේ හැමතැනම වැටලා තියෙනවා මේ වගේ. බැලුවොත් ගොඩාක් එහෙම වැටලා තියෙනවා මේ. මේ තව ටික කාලයක් ඇද්දි මේවල හොඳටම ගෙඩි ඇවිල්ලා මේ රටේ ඉඳි තියෙන ඒවල ගෙඩි හොඳටම පිරලා මල් වගේ තියෙනවා ඉතින්. දැන් ඉතින් කුවෙට් ටවර්ස් වලට සමු දෙන්න තමයි යන්නේ. කුවෙට් ටවර් එක උඩටම ගියා. කෑවා. ඊට පස්සේ වටේ පිටේ බැලුවා. අපිට රෙස්ටොරන්ට් එක ඇතුලේ ආපු රසම තමයි කින් එළියට ඇවිල්ලා මේ මෙහෙට සුවඳ. ඒ සුවඳ. ඒ සුවඳ මුදු සුවඳ. මොකද සුවඳ. මොකද අපි සී ෆුඩ් අරන් යන try කරේ. සුෂි එහෙම රෝ සැමන් එහෙම. ඉතින් ඒ රහම තමයි ඇත්තටම ආවේ. ඒ රහම නෙමෙයි සුවඳ. හවස එකනත් වෙනවා මේ අද ඊද් දවස. ඊද් කියන්නේ ඊද් මුබාරක්. ඊද් මුබාරක් හජ් නේද? අපි ලංකාවේදී නෑ කොහමද ඊද් එක. බීච් එක පැත්තේ සෙනග අද වැඩි. ඒ හින්දා බීච් එක පැත්තට යන්න කියලා ඇවිල්ලා ආයි යන්නේ නෑ බෑ කියලා හිතුණා. සෙනග වැඩි නිසා දැක්කනම් පේනවා ගොඩාක් ඉන්නවා. ඉතින් අදට එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ දවසෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අද හිතනවා කුවෙට් ටවර්ස් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් එහෙනම් see you. Stay tuned. Bye.